Hello, hello. Kawada. Good morning. අද ලොග් එක ගැන බලමු. එහෙනම් උදේට කන්න පිත්තට ඔම්ලට් එකක් අපි දාගමු. ඒක හදන්නේ කොහොමද කියලා මම යාට කියන්නම්. අද උදේ බත් ඉව්වා, බීට් ඉව්වා, බිත්තරයක් හැදුවා අයියලා දෙන්නට. එතනට එවුවා. දැන් මට හදා ගන්නවා බිත්තරයක්. බිත්තර ඔම්ලට් එකක් මම දැන් හදා ගන්නවා. ඒක හදන්නේ කොහොමද කියලා මම දැන් පෙන්නනම්. මම තක්කාලි අවුමිරිස් ලුණු කපලා දැම්මා. දැන් මේකට තක්කාලි අවුමිරිස් දාලා මේකට දැන් තක්කාලි අවුමිරිස් ටික අපි දානවා. දාලා ඔක්කොම ටික දාලා ඊගාට ලුණු මේ ටික පොඩ්ඩයි දාන්න ඕන ළමයි. වැඩි වුණොත් එහෙම කන්න බෑ. මෙච්චරක් විතර දාලා මම දන්නේ ඔයාලා කොහොම හදනවද කියලා. ඒවනේ මම නම් හදන්නේ මෙහෙම. ඊගාවට මේ මොනවද? ගාමිරිස් කුඩු. ගාමිරිස් කුඩු දාලා බිත්තරේ දාලා ගාමිරිස් කුඩු ටිකක් මෙච්චරක් පොඩ්ඩක් දානවා. ගොඩක් දැම්මම කන්න බෑනේ. ඊට පස්සේ බිත්තර එක. ඊගාවට බිත්තර එකයි හදන්නේ. අපේ බලු පැටියට බිත්තර බෙදලා කන්නේ යා තාම්බලා ගන්න. එයාට දෙන්නේ තාම්බලා. බිත්තර එකක් ගත්තා. ඊපස්සේ තියලා මේක කඩා ගන්න ඕනේ. මේ ෆෝන් එක අල්ලන කරන්න බෑ ළමයි මේ වැඩ. මම මේක හදාගෙන චොම් ඒවා කරගෙන බිත්තරේ හදනකොට ගන්නම්. මේ බාන ළමයි මගේ කියුටස් එක ගිහිල්ලා. මේ වෙන චෝරනේ. මේක ලස්සන නෑ. කියුටස් ගිහිල්ලා නෙවෙයි මේ නියපොත්තු මේ හරියෙන් මේ මම හිතන්නේ දික් වෙනවා. මෙතනින් මේ ගානට අපි ගාන කියුටස් එක මේ හරියෙන් මේ දික් වෙලා. එතකොට මේ හරියෙන් ටිකක් පල්ලෙහාට වෙන්න. කියන්නේ නියපොත්ත දික් වෙලා. ඒකින්ද හරි ඒක වැඩන්නේ. කෑමද? ඕන මම දැන් ඉතින් බිත්තර එක දාගත්තා. පේනවද මේ? පේන්නේ නැද්ද ළමයි? පේනවද? කරුවලයි. පට්ට කරුවලයි නේ. ලයිට් දාලා තියෙනෙත් පට්ට කරුවලයි මේ අපි ගිය ඇතුළේ. ඊපස්සේ හැන්දක් අරගෙන මෙන්න මේ ආකාරයෙන් ගසා ගන්න. ලුණු වැඩි වුණා මං දන්නේ. අනේ චෝර වුණා වගේ. නෑ චෝර වුණේ නෑ. මෙන්න ගසලා ඇයි පැටියෝ ඇයි අගෙන්නම් පුදුම වදයක් මට තියෙන්නේ. මේ අපේ බලු පැටිය පුදුම වදයක් දෙන්නේ. ඇයි එන්ට අදින්නේ එහෙම නෑ. අය මොකද අදින්නේ නෑ උඩි කනවා. විනි කියන දේ නම් ආවයි. පුදුම විදිහට මම කියන දේ අහන්නේ. අදිනා උඩි කනවා. විනි අදින්න එපා. නිදාගන්න. නිතු ළඟ සීතල මැවුනා කඳුලක් තාලෙට හැනෝනා. මින්ටි අදින්න එපා. උටි කන්න එපා. කළා. මේක පත්තු කරන්න ඕනේ. මේක පත්තු කරන්නේ ගිනි කුරක් ගහලා පත්තු කරන්න ඕන. ළමයි මට මේ ෆෝන් එක ගන්න බෑනේ මේක කරන්න. කොහොමද ඉතින් මේක කරන්නේ? ඔන්න මම දාගත්තා. දැන් ෆෑන් එක තියලා ටික රත් වෙන්න දීලා අදින්න එපා. කනවා කුටි හද. ඉන්නේ ඒ
ඒක රත් වෙනකම් සිට පොතේ ටිකක් දමා ගන්න. මේක කුක් ලොග් එක නෙවෙයි ළමයි මට හදන විදිය මං කියන. මට පිස්සුනේ නේද? ට්‍රැක්ද? ට්‍රැක්. දමා බිත්තරය හොඳින් ගසා ගන්න. මෙන්න මේ ආකාරයෙන් බිත්තරය හොඳට ගසා ගන්න. ගසා ගන්න එකලා මෙන්න දාන්න. දාලා කරන්න බෑනේ ඉතින් මට මේවා. මෙන්න මේම හදන්න ඕනේ. මෙන්න මේම හදලා මේ ලා 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 මෙන්න මෙහෙම බැදීගෙන එනකොට මෙන්න මේක මේ හිමීට දාගන්න මෙහා පැත්තට. අනේ කැඩෙනවා. අනේ කැඩුණා. මෙහෙම දාමු. මෙන්න මෙහෙම අපි දෙපැත්ත බැදගමු. දැනෙන ළමයි ඒක කැඩෙනවා. එහෙම මෙහෙම ලස්සනට මම දාන්නේ නෑ. මම අයියලා දෙනනවත් උදේ මෙහෙම තමයි හැදුවේ බිත්තරේ. දන්නේ නෑනේ මම බබානේ මම. අපේ අම්මා කියන්නේ ඔබ දන්නේ බබා. දන්නේ හදලා අනේ මම හරව ගන්න ඕනේ. දයියා කැඩුණා චප්ප වුණා. ඒක අවුලන්නේ. කෑන්නේ කන එකනේ මේ මලම. මොන ලස්සනද නේ. කනවනේ. අයම හදලා අපි තප්පර ටිකක් මේක ටෙම්පරාදු වෙන්න මේ වහලා තියා ගන්නවා. ඊපස්සේ දැන් මේක ඇති වෙයි. ඔබ මගේ නාමය අනේ අනිච්චං මේක බැදිලා වැඩිද ළමයි? චොප්ප වෙලා. දැන් අපි ගෑස් එක ඔෆ් කරලා මේක තියමු. සුවඳ. අම්මා මේකම කටේ දාන්න කන්න හදනවා. සුවඳයි. බිත්තරේ අහම පිවසාලා මං උදේ බත් තිව්වා බීට් තිව්වා මේවා කාලා නෑ වලම මේ මං විතරයි ඔක්කොම කන්නේ. දැන් මේ ටික අස් කරලා හොදලා දැන් මේ වස් කරලා හොදලා මුණ හොදවුවේ නෑ මම. හොදන්න නැතුව මම මේ බිත්තර ඔමලට් එක හැදුවේ. දැන් මුණ හොදලා කාලා රෙදි හොදන්න තියෙනවා. රෙදිත් හොදන්න ඕනේ. පේනව නේද? අපේ ගෙදර මේ හැටි නස් කරන්න ඔක්කොම බල්ලෝ ඇදලායි ටික එක දාලා තියෙන ගෙදර කවුරුත් නැති නිසා මම ටික වහලා තියෙනවා.
සිතනඟ දඟ කරන ඔබ හසරාය තවකීවේ ඕ සිත ළඟ දඟ කරන අපි හොදලා ඉවරයි දැන් කන්න ඕන බත් කන්න යන්නේ මෙන්න අන්න එහෙම බත් එක බෙදාගත්තා මෙන්න මේක තමයි මගේ බත් එක එහෙනම් අපි කාලා හම් වෙමු එහෙනම් අදට ගිහින් එන්න යාළුවනේ මාව subscribe කරන්න like කරන්න share කරන්න bye bye